අනුරාධපුරේ දැන් නම් ඉතින් වෙලාව 36යි හමාරට විතර පූජාව දෙන්නත් එක්කයි ආවේ. ඉතින් මේ අතට යනවා ඉන්නේ. ජයසිරි මහබෝධි රන්වැලි සෑආදී මිහින්තලය ඉසුරුමුණිය අවකන සිරිපාහිමේ රන් ගිරිදමුණු ගලේ සාරණයි නිදහසට එලේ අනුරපුරය පොළොන්නරුව තිස්සමාරාමනුවර රුහුණු පිහිටි මායාරට පවසයි නිදහස් උදාන ජයසිරි මහබෝධි රන්වැලි සෑආදී මිහින්තලය ඉසුරුමුණිය අවකන සිරිපාහිමේ රන් ගිරිදමුණු ගලේ සාරණයි නිදහසට එලේ මහවැලි කළු කැලණි නදී වලවේගින් සිසිල දිදී නිවහල් නව ගීත ගයයි නවෝදයට අසිරි පතයි ජයසිරි මහබෝධි රන්වැලි සෑආදී මිහින්තල ප්‍රාර්ථනා බෝධිය එතෙන්ටත් යන්න ඕන. ප්‍රාර්ථනා බෝධිය කාඩේ ප්‍රාර්ථනාව කරා. තවත් ඒ කට්ටිය විතර ප්‍රාර්ථනා බෝධිය ගාව ඉන්නේ. දැන් ඊළඟට යන රුවන්වැලි මහසෑය ගාවට. රුවන්වැලි මහසෑයට යන්නේ ආවි යන ගමන් ඉන්නේ දැන් ජයශ්‍රී මහ බෝධිය ගාවට ගිහින් ඉවරයි. දැන් අපි රුවන්වැලි මහසෑයට යන ඉන්නේ. ජයශ්‍රී මහ බෝධිය ගාවට ගිහින් ඉවරයි. අතනින් රංජුවම්ම අර ලොකු රංජුවම්ම ඉන්න අතන ආන්දින රුවන්වැලි මහසෑය ඒක උඩ මම හිතන්නේ මොනවා හරි හදනවා නේ. අනේ මන්ද දන්නවනේ යටින් කමෙන්ට් එකක් දාන්න. පාලපෙන රුවන්වැලි මහසෑය මුණු ගන්න යන්නේ සුද්ධ කරනවා. ඒ මිනිස්සුන් නම් ගොඩක් පිං. හලෝ යාළුවනේ දැන් අපි රුවන්වැලි මහසෑයට ගිහිල්ලා ඉවරයි. දැන් ඉසුරු මහමෙවුනාවේ සමාධි පුතු ඇස රැවට සී
හිටපු මේ කියන්නේ මොනවා හරි හදපු තැනක් අතන ගල් කණු වගේ තියෙනවා වල පේන ඇති අතන. මෙතන තියෙනවා නිකන් සතපිල මේ සතපිලා හිටපු බුදු පිළිමයක් වගේ වල පේන ඇති. මේ අර මේ මෙතන පේන්නේ එක. ඒක තමයි එතන බෝඩ් එකක් නම් ගහලා තියෙනවා. බලමු මොනවද කියලා අපි. මම හිතන්නේ අද වීඩියෝ එක නම් උපරිම විනාඩි 45ක් දික් වගේ. තව දැන් වලටත් යනවා කිව්වා. මේක ඇවිල්ලා දානශාලාවක් මහාපාලි දානශාලාව. බලන්න බෑ ඇස් දෙකත් එක්ක මේ යනවා අවුව. උණක් තියනවා යන්නේ. එච්චර යන්න බෑ මම ඒකින්ද zoom කරලා පෙන්නන්න. එච්චර කලන්ත දාලා වෙන්න තියෙනවා තියෙන්නේ. ඉතින් දැන් යන්න සමාධි පිළිවෙලට කලින් සමාධි පිළිවෙලට යන්න ගියේ. දැන් ඉතින් අපි එතනට යන කලින් තැන් දෙකකට ගියා. මේක තමයි සමාධි පිළිවෙල. මෙතන පිටිපස්සෙත් පිළිමයක් තිබිලා ඒක කැඩිලා අර බෝම්බ ගහපු කතාවක් තියෙනවා. ඒවල කැඩනක් දන්නෙත් නෑ. මේක තමයි දැන් තියෙන සමාධි පිළිමේ. සමාධි පුතු ඇස රැවට සීතල පින්නෙන් පිරුණිද නැතිනම් සැබෑවෙන් කඳුලින් වැසුනිද මහමෙව් හතර වටේම තියෙන නටබුන් ඔව් පරණ වෙච්ච ඒවා මුගක් ජාති තියෙන අතන තියෙන නිකන් කෝවිලක් වගේ මේක ඉතින් අපේ ගිරිටත් ආවා. හැබැයි ගිරි කන්දක් වගේ සීන් එක කකුල් පිච්චෙනවා. මම ඉක්මනට යනවා මේක නෑ වැඩි වීඩියෝ එකක් කරන්නේ. බයි. ඉතින් මෙතනින් නතුනට පස්සේ නම් අපි කොහෙන්වත් නවතින්නේ නෑ. කෙලින්ම ගෝ හෝම් තමයි. එහෙනම් ඉතින් හැමෝටම good bye. subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න.